ඉතින් කොහොමද අද අපි කතා කරන්නේ මාවල් විශ්වයේ ඉන්න දක්ෂතම ඒ වගේම ආඩම්බරකාර ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් ගැන. එක අනතුරකින් Tamanගේ දෑත් පාවිච්චි කරන්න බැරි වුණාම ඒක සුව කරගන්න යන ගමනේදී එයාට හම්බ වෙන්නේ විද්‍යාවටත් එහා ගිය ලෝකයක්. මේ තමයි ස්ටීවන් ස්ට්‍රේන්ජ් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් බවට පත් වුණු කතාව. එහෙනම් අපි බලමු මේ මල්ටිවර්ස් එකේ දොරටු ඇරෙන විදිහ. කතාව පටන් ගන්නේ නේපාලයේ කත්මණ්ඩු නුවරින්. කැසීලියස් කියන මන්තරකාරයා තමන්ගේ පිරිසෙක් එකතු වෙලා කමාටාජ් මධ්‍යස්ථානයේ තිබුණු රහස් පොතකින් පිටු කීපයක් හොරකම් කරනවා. මේ පොත අයිති අතිශය බලවත් මන්තරකාරයක් වෙන ඒන්ෂන් වන්ට. මේ අතර නිව්යෝක් වල ඉන්න ස්ටීවන් ස්ට්‍රේන්ජ් දරුණු රිය අනතුරකට මුහුණ දෙනවා. ඒකෙන් එයාගේ දෑත්වල ස්නායුවලට හානි වෙලා ශල්‍ය කර්ම කරන්න බැරි තත්ත්වයකට පත්වෙනවා. තමන්ගේ ජීවිතේම වුණු වෛද්‍ය වෘතිය නැති වුණාම මානසිකව වැටෙන ස්ට්‍රේන්ජ් මේක සුව කරගන්න ලෝකය පුරා විසඳුම් හොයනවා. අවසානයේදී එයා දැනගන්නවා ජොනතන් පෑන්ග්බෝන් කියන ඇවිදින්න බැරිව හිටපු කෙනෙක් අභිරහස් විදියට සුව වුණු බව. එයාගේ මඟ පෙන්වීමෙන් ස්ට්‍රේන්ජ් නේපාලයේ කමාටාජ් වෙත යනවා. එතනදී ඒන්ෂන් වන් විසින් ස්ට්‍රේන්ජ්ට පෙන්වනවා මේ පේන ලෝකයට වඩා එහාගේ මානයන් එහෙම නැත්තම් ඩිමෙන්ෂන්ස් තියෙනවා කියලා. මුලින් මේක විශ්වාස නොකලත් තමන්ගේ හිතේ තියෙන ආඩම්බරකම පැත්තකට දාලා ස්ට්‍රේන්ජ් මේ මායාශාස්ත්‍රය ඉගෙන ගන්න පටන් ගත්තා. එයා අනිත් අයට වඩා වේගෙන් දේවල් ඉගෙන ගන්නවා. එයා රහසින් Eye of Agamotto එක පාවිච්චි කරලා කාලය වෙනස් කරන හැටිත් ඉගෙන ගන්නවා. පෘථිවිය ආරක්ෂා වෙලා තියෙන්නේ නිව්යෝක්, ලන්ඩන් සහ හොංකොං වල තියෙන සැන්ක්ටම්ස් 3ක් හරහායි. කැසීලියස් බලන්නේ මේව විනාශ කරලා කාලය නැති ඩාර්ක් ඩිමෙන්ෂන් එකේ ඉන්න ඩෝමාමු පෘථිවියට ගේන්නයි. ඒ හරහා සදාකාලික ජීවිතයක් ලබන්න යා හිතනවා. ලන්ඩන් මන්දිරය විනාශ වුණාම ස්ට්‍රේන්ජ්ට නිව්යෝක් මන්දිරය බේරගන්න සටන් කරන්න වුණා. එතනදී යාට ක්ලෝක් ඔෆ් ලෙවිටේෂන් කියන පාවෙන සලුව උදව් කරනවා. මේ සටන් අතරතුරදී ඒෂන්ට් වන් මිය යනවා. මිය යන්න කලින් එයා ස්ට්‍රේන්ජ්ට කියනවා නීතිවලට වඩා ලෝකේ බේර ගැනීම වැදගත් කියලා. ස්ට්‍රේන්ජ් හොංකොං වලට යද්දී ඩෝමාමු පෘථිවිය ගිල ගන්න පටන් අරන්. ස්ට්‍රේන්ජ් Eye of Agamotto එක පාවිච්චි කරලා ඩෝමාමු ඉන්න තැනට ගිහින් ටයිම් ලූප් එකක් හදනවා. ඩෝමාමු ස්ට්‍රේන්ජ්ව දහස් වාරයක් මැරුවත් කාලය ආයෙත් මුලට එනවා. අන්තිමට මේකෙන් එපා වුණු ඩෝමාමු ස්ට්‍රේන්ජ්ගේ කොන්දේසියට එකඟ වෙලා පෘථිවිය අතෑරලා යනවා. හැබැයි මේ විදිහට ස්වභාව ධර්මයේ නීති කැඩීම ගැන ස්ට්‍රේන්ජ්ගේ ගුරුවරයෙක් වුණු මෝඩෝ කාලකිරලා එයාලව දාලා යනවා. ස්ට්‍රේන්ජ් දැන් නිව්යෝක් මන්දිරයේ ආරක්ෂකයා විදියට තමන්ගේ කටයුතු පටන් ගන්නවා. මිඩ් ක්‍රෙඩිට් එකේදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ව හම්බ වෙන්න තෝර් එනවා. තෝර් එයාගේ තාත්තා වුණු ඕඩින්ව හොයාගන්න ස්ට්‍රේන්ජ්ගේ උදව් ඉල්ලනවා. මේක තෝර් රැග්නරොක් මූවි එකට පාර කපනවා. පෝස්ට් ක්‍රෙඩිට් එකේදී මෝඩෝ අර ඇවිදින්න පුළුවන් වුණු පැන්ග්බෝන්ව හම්බ වෙලා එයාගේ බලය උදුරලා ගන්නවා. එයා කියනවා මේ ලෝකේ මන්තරකාරයෝ වැඩි කියලා. ඉතින් ඔන්නෝමයි මාවල් විශ්වයට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඇතුළත් වුණේ. දැන් අපි දන්නවා තවත් ඉන්ෆිනිටි ස්ටෝන් එකක් ගැන. ඒ තමයි ස්ට්‍රේන්ජ් ගාව තියෙන ටයිම් ස්ටෝන් එක. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු මන්දාකිණිය ආරක්ෂකයෝ ටික ආයෙත් කරන අලුත් වැඩේ. ඉතින් මේව මිස් නොකර බලන්න ෆිල්මෝක් YouTube channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.